හයි ළමයි ඔය 26 එලවල නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ තියෙන්නේ 26 එලවල ළමයිට අන්තිම දවස් 80ට මම හදපු ප්ලෑන් එක. මේක තියෙන්නේ මොනවද මේ පොත යූස් කරන්න කොහොමද ඒ දේවල් අපි ටක් ගාලා බලමු. අන්තිම දවස් ටිකේ ඔයා වැඩ කරන පැය ගන්න අඩු වෙලා නම් ඉතින් මේ ප්ලෑන් එක ඒකට හොඳම සොලියුෂන් එක. මගේ අනිත් ප්ලෑනර්ස් වගේම මේ පොතේත් කවර් පේජ් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. මුලින්ම ප්ලෑන් එක ස්ටාර්ට් වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ 2026 ෆුල් කැලෙන්ඩර් එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා දවස් 80ක කවුන්ට්ඩවුන් පේජ් එකක්. අන්තිම දවස් ටික එක්සෑම් එකට තියෙන ඩේට්ස් ගන්න කප යනකොට ඔයාලට තව මොටිවේෂන් එක වැඩි වෙනවා වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්න. ඊට පස්සේ තියෙනවා විෂන් බෝඩ් පේජ් එක. ඉතින් ඒක ඔයාලට පුළුවන් ඔයාගේ ඩ්‍රීම් මොනවා හරි තියෙන ෆොටෝස් අලවගෙන විෂන් බෝඩ් එක හදාගන්න. ඊට පස්සේ තියෙනවා ක්ලාස් ෂෙඩියුල් එක. මේක ඔයාලට මේ දවස් ටිකේ තියෙන ක්ලාස් ටික ලියා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා හැබිට් ට්‍රැකර් පේජ් එකක්. මේක ඔයාලට මේ දවස් ටිකේ අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ ටික නෝට් කරගන්න පුළුවන්. මම දැන් මේ සාම්පල් එකක් විදිහට පෙන්නනවා. ඔයා මේ විදිහට හැමදාම දවසේ කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා නම් ඒ වැඩ ටික ලියා ගන්න පුළුවන්. ලියාගෙන ඒවා ඒ දවස් ටිකේ ඔයා අනිවාර්යයෙන් මේ මාස දෙක ඇතුළත කරනවද නැද්ද කියලා නෝට් කරගන්න පුළුවන් මෙතන. ඔයා හැබිට් එකක් විදිහට කරන් යන්න පුරුදු වෙලා තියෙන ටික ලියාගෙන ඉස්සරහින් ඔයා දෙක කරා නම් එදා දවස් ඉවර වෙද්දි කලර් කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ස්ටඩි ට්‍රැකර් එකයි, ස්ක්‍රීන් ටයිම් ට්‍රැකර් එකයි, ස්ලීප් ට්‍රැකර් එකයි. මේ තුනක් ට්‍රැක් කරන එක අනිවාර්යෙන් වැදගත් මේ දවස් ටිකේ. ඉතින් ඔයා දවස් අවසානයේ කොච්චර වෙලාවක් වැඩ කරනවද? දවසේ ඔයාගේ ස්ක්‍රීන් ටයිම් එක කොච්චරයිද? දැන් මේ දවස්වල ස්ක්‍රීන් ටයිම් එක අඩු කරන්න ඕනේ. ඒක ඔයා කරන්නේ කොහොමද? ඊට පස්සේ මේ දවස්වල නිදා ගන්න පැය ගන්න බැලන්ස් කරගන්නේ කොහොමද? මේ දේවල් ඔයාලට ට්‍රැක් කරගන්න පුළුවන් මේ ප්ලෑනර්ස් තුන ඇතුලේ. මේ ට්‍රැකර්ස් ෆිල් කරන විදිය කිව්වොත් ඔයා ඔය ඉස්සරහින් මම දාලා තියෙන ටික් වලට අදාළ කොටු වලට කලර් ටිකක් ඇප්ලයි කරගෙන ඔයා අදාළ දවසේ ඔයාගේ වැඩ වෙන විදිය අනුව පාට කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඔයාගේ 80 days journey කියලා පේජ් එකක්. මේක ඇතුලේ දවස් 80ම තියෙනවා. ඔයා දවස් 80 ඇතුළේ කරන වැඩ විශේෂයෙන් ඔයාට කරන්න තියෙන වැඩ මොනවද කියලා නෝට් කරගන්න තමයි මේ පිටුව තියෙන්නේ. ඊළඟට ඔයා කරන සබ්ජෙක්ට් තුනට අදාළව වෙන වෙනම ප්ලෑනර්ස් සෙට් කරලා තියෙනවා. මුලින්ම තියෙනවා ලෙසන් ට්‍රැකර් කියලා එකක්. මේකේ තියෙනවා ඔයාගේ පාඩම් ටික ලියා ගන්න ඔයාගේ අදාළ සබ්ජෙක්ට් එකේ පාඩම් ටික ඔක්කොම ලියාගෙන ඔයා ඒ පාඩම් වල තියරි ඔයාගේ හරියද තියරි ටික වැටලාද ඔයාට තියෙන්නේ. ඊපස්සේ ඔයා ඒ වගේ ෂෝට් නෝට් ගහලා තියෙනවා. ඒ වගේම ඔයා මේ වෙද්දි ඔයාට ඒ පාඩම ඔයාට තේරිලා තියෙන ප්‍රමාණය කොච්චරද කියලා දල වශයෙන් මෙතන නෝට් කරගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මේ ජීව විද්‍යාව හැඳින්වීම කියන බයෝ පාඩම ගත්තා. ඒකේ ඔයා තියරිත් හරි ෂෝට් නෝටුත් හරි ඒ පාඩම හොඳට 100ක් තේරිලා තියෙනවා. ඊපස්සේ රිවයිස් කරලා ඉවරයි නම් ඒ විදිහට ඒ විදිහට මම කිව්ව විදිහට පාඩම් ටික ලියාගෙන ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා টොප් ප්‍රයොරිටිස් කියලා. මේකේ තියෙනවා ඔයාට එක්සෑම් පේපර් එකට අදාළව මේ පාඩම් වලින් ලකුණු වැටෙන මට්ටම මාක් කරගන්න. එතකොට ඔයාට මේ දවස් ටිකේ අන්තිම ටිකේ ඔයා වැඩියෙන්ම අවධානය දෙන්න ඕන පාඩම් දැනගන්න පුළුවන්. ඒ විදිහට ඔයා ඒක මාක් කරගත්තා නම් ඊළඟට තියෙනවා පාස් පේපර්ස් and මොඩල් පේපර්ස් ට්‍රැකර්ස් දෙක. ඒකෙදි ඔයාට මේ දවස් ටිකේ ඔයා කරන පාස් පේපර්ස් and මොඩල් පේපර්ස් වල ලකුණු මාක් කරගන්න පුළුවන්. ඔයාගේ ප්‍රොග්‍රස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකටම වැදගත් වෙන ඊළඟට තියෙනවා ප්‍රොග්‍රස් chart දෙක. ඒ කියන්නේ මොඩල් පේපර්ස් සහ පාස් පේපර්ස් වල ඔයාගේ MCQ ස්ට්‍රක්චර්ඩ් essay මුළු ලකුණු කොහොමද වැඩි වෙන්නේ අඩු වෙන්නේ යන්නේ කියලා ඒ විදිහට මාක් කරගන්න පුළුවන්. මේ ප්‍රොග්‍රස් ෂීට් දෙකේ ඒ දෙකත් වැදගත් වෙනවා. ඉතින් ඒ විදිහට සබ්ජෙක්ට් තුනටම ওই ප්ලෑනර්ස් ටික වෙන වෙනම ඇඩ් වෙනවා. මේ ටික කරා කියන අනිවාර්යෙන්ම ඔයා සබ්ජෙක්ට් එක ඇතුලේ කරන්න ඕන ඒ ටික අනිවාර්යෙන් කරලා තියෙනවා. ඊළඟට මේ වගේ ලස්සන ෂයින් පේජ් එකකින් ඔයාගේ ඩේලි ප්ලෑනර්ස් ටික පටන් ගන්නවා. එතනින් එහාට දවස් 80ටම අදාළව ඩේලි ප්ලෑනර්ස් 80ක් තියෙනවා. මේක තමයි වැදගත්ම ප්ලෑන් එක පොතේ තියෙන. ඉතින් මේක ෆිල් කරන විදිහ ගැනත් මම කියන්නම්. මේක අනිවාර්යෙන් ඔයාලට දවසට පැය 15කට වඩා වැඩ කරන්න ගොඩාක් වැදගත් වෙන ප්ලෑන් එකක්. ඉතින් මේ තියෙන්නේ මම පුරවගත්ත සාම්පල් ඩේලි ප්ලෑන් එකක්. ඉතින් මේක මම පුරවපු විදිහ මම ඔයාලට කියන්නම් කොහොමද මේක පුරවන්න ඕන කියලා. මුලින්ම ඔයා කලින් දවසට නිදා ගන්න කලින් ඔයා පහවදා කරන ටු ඩු ලිස්ට් එක මේ පොතේ හදා ගන්න ඕන ඩේට් එක දාලා මම මේ පෙන්ලා දිනවා. මම මේ පොඩි සාම්පල් එකක් ගත්තේ. ඉතින් ඔයා මේකට අනිවාර්යෙන් highlight තුනක් පාවිච්චි කරන්න ඕනේ සබ්ජෙක්ට් තුනට අදාළව. මොකද මේ දවස් ටිකේ සබ්ජෙක්ට් තුන බැලන්ස් එකේ යන්න ඕනේ. නැත්තම් එක සබ්ජෙක්ට් එකකට ඒකක් තිබිලා අනිත් ඒවා C වගේ වුණොත් වැඩක් නෑ නේද? ඒ නිසා සබ්ජෙක්ට් තුනේම ඔයා වැඩ කරන ප්‍රමාණය බැලන්ස් එකේ යන්න ඕනේ මේ දවස් 80. ඉතින් මේ දවස්වල කවුන්ට්ඩවුන් ඇප් දාගෙන වැඩ කරනකොට වඩා මේ වගේ පොතක් පාවිච්චි කරන එක ඇත්තටම ගොඩාක් ඉෆෙක්ටිව්. මේ පොත අරන් පාවිච්චි කරපු ළමයි මට කියන දේවල් එක්ක ඒක කොච්චර වැදගත්ද කියන එක මම දන්නවා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් හැමදාම නැගිට වෙලේ ඉඳන් නිදා ගන්න යන වෙලාව වෙනකම් විනාඩි 10න් 10 මේකේ පැය 24න් බෙදලා තියෙනවා. ඉතින් ඔයා ඔරලෝසුවක් ළඟ තියාගෙන වැඩ කරන වෙලාව ඔයා මාක් කරලා දවස කරගෙන යන්න පුළුවන්.
ඉතින් වැඩ කර කර ඉන්නකොට ඔයාට කොහේ හරි යන්න වෙනවා නම් අනිවාර්යෙන් ඔයා ඒ විදිහට වැඩ කරලා තියෙන ප්‍රමාණය මේකේ මාක් කරලා තමයි යන්න ඕනේ. ඒ නැගිටලා ඉඳන් නිදා ගන්න යනකම් මේ විදිහට පාට කර කර පැය ගාන මාක් කරනවා කියන එක ඇත්තටම ආස හිතෙන වැඩක්. මොකද කොටු පාට කරන්න ඔයාට තව තව වැඩ කරන්න ආස හිතෙනවා. ඉතින් මේක විනාඩි 10න් 10 කොටු බෙදලා තියෙන නිසා ඔයාට ලේසියෙන්ම පුළුවන් දවසේ ඔයා කොච්චර වෙලාවක් ඒ සබ්ජෙක්ට් එකට වැඩ කරාද කියලා කොටු ගාන ගණන් කරලා දාගන්න. ඊළඟට තව ෂයින් පේජ් එකකට පස්සේ තියෙනවා ස්ටාර් සිස්ටම් සහ ස්ටඩි ප්‍රෝග්‍රස් කියලා ඔයා වැඩ කරන පැය ගණන් මාක් කරන්න පුළුවන් පේජස් ටිකක් දවස් 80ටම මේවා තියෙනවා. ඔයා දවසේ වැඩ කරලා ඉවරුනාම ඔයා දවසේ කොච්චර වෙලාවක් වැඩ කරාද කියලා තවටු ටික පාට කරලා ඔයාගේ වැඩ කරලා තියෙන පැය ගාන මේ විදිහට chart එකේ මාක් කරන්න තියෙන්නේ. එතකොට ඔයා කොච්චර වැඩ කරනවද, වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවද, වැඩි වෙනවද ඒව බලාගෙන පහුවදා ඉඳන් ඒක වැඩි කරන විදිහට වැඩ කරගෙන යන්න. ඔයාට ඔයා ගැනම ලොකු ආඩම්බරයක් ඇති කරගන්න පුළුවන් මේ පොත පිරවුවට පස්සේ. ඉතින් ඕඩර් එකක් දාන්න ඕන, ඉක්මනටම ඕඩර් එක දාන්න. තව දවස් දෙකකින් මේකට ඕඩර්ස් ගන්න එක නතර කරනවා.